සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන මං ආවා. වැස්සත් එක්ක ටිකක් අසනීප වෙලා තමයි ඉන්නේ. ඉතින් මගේ යාළුවෝ හැමෝම පරිස්සමින් සතුටෙන් ඇති කියලා මං විශ්වාස කරනවා. ළඟම වීඩියෝ අරන් එන්නම් කියලා හිතුවට මොකද පුංචි පැටියත් එක්ක ඒ වැඩේ කරගන්න ටිකක් අමාරුයි. වෙනදා වගේම ඉතින් උදේම ගෙදර වැඩ ටික ඉවර කරලා උදේටත් කාලා දැන් නම් මේ ටිකක් දවල් වෙලා. දවල්ට කෑම ටික හදන්න කියලා තමයි මම මේ හදන්නේ. දවල්ට ඉතින් මාළු මිරිසට හදලා බීට්‍රූට් හදලා කොළ මැල්ලුමක් එක්ක සුදු බත් තමයි අද අපේ මෙනු එක. මේ දවස්වල ඉතින් වෛරස් එකක් තියෙනවනේ. ඉතින් අපි තුන්දෙනාම චුට්ටක් අසනීප වෙලා තමයි ඉන්නේ. ඉතින් චූටි පැටව් ඉන්න අම්මලා චූටි පැටව් පරිස්සම් කරගන්න කියලා මං ඉල්ලනවා. මොකද අපිට වගේ නෙවෙයිනේ එයාලා අසනීප වුණාම. දැන් නම් ඉතින් මම මේ මාළු එක සීසන් කරගන්න තමයි හදන්නේ. ඉස්සර නම් ඉතින් උදේම නැගිටලා ගෙදර වැඩ ඉවර කරලා පැයක් දෙකක් වගේ යනකොට මුළු ගෙදරම වැඩ ටික ඉවර කරගන්නවනේ. දැන් ඉතින් ඒක ගොඩාක් වෙනස් වෙලා තියෙන්නේ. දවස අවසාන වෙන්න කලින් හරි මගේ වැඩ ටික කරගන්න තමයි මං උත්සාහ කරන්නේ. ඉස්සර වගේ ඉතින් වෙලාවට හැමදේම කරගන්න අමාරුයි. ඒ වුණාට අමාරුයි කියලා අත්හැරලා නම් නැහැ. කොහොම හරි දවස ඇතුළත ඒ වැඩ ටික කරගන්න මං උත්සාහ කරනවා. හැමෝගෙම පවුල් පසුබිම් එක වගේ නැහැනේ. ඉතින් මං බබා ලැබුණු දවස්වල මුල් සති දෙකේ නම් අපේ අම්මා ඇවිල්ලා හිටියා. ඉතින් ඊට පස්සේ ඉඳලා හැම වැඩක්ම කරගත්තේ මම තනියම. මගේ උදව්වට ඉතින් හස්බන්ඩ් තමයි හිටියේ. ඉතින් කවුරුත් කාගෙන්වත් උදව් බලාපොරොත්තු වෙන්න හොඳ නෑනේ. අපිට පුළුවන් විදිහට හැම දෙයක්ම කරගන්න අපි උත්සාහ කරන්න ඕන. ඉතින් අද හස්බන්ඩ්ුත් ගෙදර නිසා මම මේ උයන්නනේ හදන්නේ. ඉතින් මේ උයන අතරේ හස්බන්ඩ් ඉතින් එළියේ වැඩක් කර හිටියේ. එයාට ඉතින් තේ එකක් ඕනි වෙලා මං ඉතින් මේ උයන වැඩේ තියලා එයාට තේ එකක් හදන්න තමයි හදන්නේ. ඉතින් ඉස්සර නම් ගොඩක් තේ බිව්වේ නැහැ. ඒ වුණාට බබා ලැබුණට පස්සේ මං ගොඩක් තේ බොන්න හුරු වෙලා. ඉස්සර නම් ඉතින් මං පැණි රසට එච්චරම ආස කෙනෙක් නෙවෙයි. ඒත් බබා ලැබෙන්න ඉද්දි නම් මං ගොඩක්ම කෑවේ පැණි රස කෑම. ඉතින් ඒ නිසා වෙන්න ඇති ඒ පුරුද්ද තාම මට තියෙනවා. 2025 වසර දැන් ඉවර වෙන්නත් ළඟයිනේ. තව මාසෙයි තියෙන්නේ. ඉතින් ඒ මාසෙත් ඉක්මනටම ගෙවිලා යයි. 2025 ලැබිච්ච දේවල් වගේම නොලැබිච්ච ගොඩක් දේවලුත් අපිට තිබුණා. ඉතින් මගේ එකම බලාපොරොත්තුව 2026 වෙනකොට ඒ හැමදේම සම්පූර්ණ කරගන්න. ලොකු හීන නෑ. පුංචි හීන ගොඩක් නම් තියෙනවා ඉතින්. මේ අවුරුද්දේ වැරදිච්ච තැන් අතපසු වෙච්ච තැන් හදාගන්න තමයි මං උත්සාහ කරන්නේ. ගොඩක් වෙලාවට ඒ තැන් වැරදුනේ අපගේම තියෙන නොසලකිලිමත්කම නිසා කියලායි මට නම් හිතෙන්නේ. මේ අවුරුද්ද මං පටන් ගත්තෙම කිසිම ප්ලෑන් එකක් නැතුව. අවුරුද්ද මැදදී තමයි මම අවුරුද්ද ප්ලෑන් කරන්න පටන් ගත්තේ. ඉතින් ඒ වෙනකොට ගොඩාක් දේවල් මට අතපසු වුණා. ඉතින් මේ දවස්වල මම YouTube channel කරන අක්කලා නංගිලා වගේ අපේම සහෝදරියන්ගේ වීඩියෝ බලනවා. ඉතින් ඒ වගේ ගන්න ගොඩාක් දේවල් තියෙනවා. 2026 ලස්සනට ප්ලෑන් කරන්න තමයි මගේ අදහස. ඉතින් මට කියන්න ඕනේ උනේ 2026 ලබන්න තව මාසයක්ම තියෙනවනේ. ඉතින් මේ මාසය ඇතුළත අපිට පුළුවන් ඒ අවුරුද්ද ප්ලෑන් කරන්න. මොකද නැත්නම් වෙන්නේ මන් වගේම අවුරුද්ද මැදදී අවුරුද්ද ප්ලෑන් කරන්න ගිහිල්ලා ගොඩක් දේවල් අතපසු කරගන්න.
ඉතින් ගෙවිගෙන යන කාලය අපට ආපහු ගන්න බෑනේ. කාලය රන් හා සමානයි කියලත් කියනවනේ. ඉතින් ඒ කතාව නම් හරියටම හරි. සමහර විට මේ අතපහු වෙලා තියෙන්නේ මගේ හොඳම කාලය වෙන්න පුළුවන්. ඒ වුණාට මට තව මේ එන අවුරුද්දේ ඒ හැම දෙයක්ම හරි ගස්ස ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මේ අවුරුද්දේ මුල හිටියට වඩා දැන් වෙනකොට මම ගොඩාක් ශක්තිමත් ගැහැණියක්. ඒ හැමදේම මං ඉගෙන ගත්තේ මේ YouTube පවුල තුලින්. අපේ නංගිලා මල්ලිලා ෆෝන් වලට ගොඩාක් ඇබ්බැහි වෙලා ඉන්නවනේ. ඉතින් ඒ වගේ නරක දේවල් වලට ඇබ්බැහි වෙන්නේ නැතුව ෆෝන් එකෙන් අපිට හොඳ දේවල් ලබා ගන්නත් පුළුවන්. මගේ ජීවිතේ ගොඩාක් දැන් මං හරි ගස්ස ගන්න මේ YouTube පවුල තුලට ලැබිලා තියෙනවා. මම බැඳලා යනකොට මට උයන්න බෑ. ඉතින් ඒ දවස්වල මම ඉව්වේ YouTube එකෙන් බලාගෙන. දැන් ඉතින් හැම කෑමක්ම වගේ හොඳට රසට උයන්න මට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒකට YouTube පවුලට මම ස්තුතිවන්ත වෙනවා. ඉගෙන ගන්නව නම් කොයිතරම් දේවල් තියෙනවද ඉගෙන ගන්න. ගෙදර ඉන්න නිදහස් වෙලාවට ඉතින් මම ගොඩාක් අයගේ YouTube channel බලනවා. නම් කියන්න බෑ ඒ තරම් බලනවා. මොකද මම ආසයි අනිත් අයගේ වීඩියෝස් බලලා ඒ අයගෙන් මගේ ජීවිතේට ගන්න දෙයක් තියෙනවා නම් ගන්න. ඉතින් සමහර අක්කලා ඉන්නවා එයාලා මොටිවේෂන් ඒ වගේ channel කරන අය. ඉතින් අපේ ජීවිතේ සමහර වැටිච්ච තැන අපි හැමෝටම තියෙනවනේ. ඉතින් ඒ වගේ වෙලාවට ඒ වගේ වීඩියෝ එකක් බලපුවාම නම් හිතට මාර හයියක් තමයි එන්නේ. හැමදේම නෑ බෑ කියලා ඉන්නේ නැතුව Tamanට ලැබිලා තියෙන පුංචි දෙයින් හරි ලස්සනට ජීවත් වෙන්න උත්සාහ කරන්න. මං හැමදාම කියනවා වගේ අපිට සතුටු වෙන්න ලොකු දේවල් ඕනි නෑ. අපිට පුංචි දේවල් ගොඩකින් සතුටු වෙන්න පුළුවන්. ඉතින් මේ සතුට හොයන පාර හොයාගන්න ඕන අපිමයි. හැමදාම එකම විදිහට ජීවත් වෙන්නේ නැතුව පුංචි හරි වෙනසක් කරලා බලන්න. ජීවිතේට වගේම Taman ජීවත් වෙන නිවසටත් ඒ වගේ දේවල් කරලා සතුට හොයන්න පුළුවන්. ලස්සනට අඳින්න, රස කෑමක රස බලන්න, ඒ වගේම ඇවිදින්න හිතෙන තැන්වල ඇවිදින්න, මේ වගේ දේවල් කරන්න අපිට තියෙන්නේ හරි පුංචි කාලයයි. අපිට පුළුවන් කාලේ අපි හැම දෙයක්ම කරන්න ඕන. එතකොට ඉතින් වයසට ගියපුවාම දුක් වෙන්න ඕනි වෙන්නේ නැහැ. මොකද ආපහු හැරිලා බලපුවාම ලස්සන මතක ගොඩාක් ඉතිරි වෙලා තමයි තියෙන්නේ. ඒ වගේම ආපස්සට හැරිලා බලනකොට අපේම තරුණ ජීවිත ඉන්නවනේ. ඉතින් එයාලට ඉරිසියා කරන්න හොඳ නැහැ. අද කාලේ ගොඩාක් වයසක අය කරන්නේ Tamanට ලැබිච්ච නැති ගොඩ දේවල් නිසා තරුණ අයට ඉරිසියා කරන එක. ඉතින් අපි ඒ වගේ වෙන්න හොඳ නැහැ. මම මේ YouTube channel එක පටන් ගත්තෙත් හරිම ආසාවෙන්. මොකද අපි කවදා හරි වයසට යනකොට බලන්න ලස්සන මතක ගොඩක් මෙතන ඉතිරි වෙලා තියෙනවා. channel එක පටන් ගත්ත මුල් දවස්වල නම් ඉතින් ටිකක් බයෙන් තමයි හිටියේ. මොකද මේක මට අලුත් දෙයක් නිසා. ඉතින් දැන් නම් මයිත් එක්ක යාළුවෝ ගොඩක් එකතු වෙලා තියෙනවා. ඉතින් මේ හැමෝටම ගොඩාක් ස්තුතියි මාව අහගෙන ඉන්නවට. ඉතින් මේක බලන කෙනෙක්ට නම් කියන්න පුළුවන් 140ක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් සබ්ස්ක්‍රයිබර්ස්ලා 140ක් ඉන්නවා කියන්නේ නම් මට නම් මහ ලොකු දෙයක්. අලුතින් channel එකක් පටන් ගත්ත කෙනෙක්ට ඉතින් මේ ගාන ගොඩක් වටිනවනේ. ඉතින් මේ හැමෝටම ගොඩාක් ආදරේ මාත් එක්ක එකතු වෙලා ඉන්නවට. ටිකක් අසනීපෙන් ඉන්න නිසා voice එක නම් චුට්ටක් අවුල් වෙලා තියෙන්නේ. ඉතින් ඔයා මාව අහගෙන ඉන්නේ මාව subscribe කරන්නේ නැතුව නම් subscribe කරලා මේ පැත්තට එන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා.
YouTube පවුල ඇතුලේ මන් ආසම චරිත ගොඩක් තියෙනවා. මගේ channel එක පටන් ගන්න 6ක් වුණෙත් එයාලමයි. ඉතින් කතාවෙන් කතාව මං උයලා නම් ඉවරයි. දැන් ඉතින් කන්න තමයි හදන්නේ. මේ දවස්වල ඉතින් ලංකාවේ ගොඩ තැන්වලට වහිනවනේ. අපේ පැත්තටත් ඒ වගේ. මේ දවස්වල ඉතින් අමාරුම වැඩකට කියලා තියෙන්නේ රෙදි වේල ගන්න එක තමයි. මේ දවස්වල ඉතින් හැමෝම පරිස්සමින් ගෙදරටම වෙලා ඉන්න. මොකද කාලගුණයත් මේ දවස්වල ඉතින් අමිහිරි මතක ගොඩක් එකතු කරලානේ තියෙන්නේ. ඉතින් හැමෝම පරිස්සමින් ඉන්න. ඉතින් මේ වෙලාවේ නම් බබාව හස්බන්ඩ් දීලා තමයි මන් මේ වැඩ ටික කරගන්න හදන්නේ. වොයිස් කරන වෙලාවේ නම් එයා මන් ගාව තමා ඉන්නේ. ඉතින් ඔය සද්ද ඇහෙනව ඇතිනේ. මේ බලන්නකෝ ඉතින් හොඳටම වැහැලා තමයි තියෙන්නේ. දැන් නම් ඉතින් මේ ටිකක් හවස් වෙලා. ෆොෂ් එකක් එහෙම දාගෙන හස්බන්ඩ් ඉතින් ටවුන් එකට ගියානේ. ඉතින් මං කලිනුත් කිව්වනේ මං ටිකක් පැණි රස කන්න ඇබ්බැහි වෙලා ඉන්නවා කියලා. ඉතින් අද මට චොක්ලට් කේක් කන්න හිතුණා. ඉතින් හස්බන්ඩ් ටවුමට ගියපු වෙලාවේ මට එයා චොක්ලට් කේක් ගෙනත් දුන්නා. හැමදාම නම් ඉතින් මේ වගේ පැණි රස කෑම කන්නේ නෑ. ඉතින් සීතල වැස්සේ කේක් කෑල්ලක් කාලා තේ එකක් බොන්න තමයි දැන් මේ හදන්නේ. නදත් මාව අහගෙන හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. එහෙනම් ඉතින් ආයෙත් ළඟදිම වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතකන් සතුටින් පරිස්සමට ඉන්න.